හයි මං අද ආවා ලස්සන වීඩියෝ එකක් අරගෙන. ඉතින් මේ පාර සමායකට මම ගත්ත ඇඳුම් ටික තමයි අද ඔයගොල්ලොත් එක්ක මේ ෂෙයා කරගන්න හදන්නේ. හරි ඉතින් අපි දැන් ඉක්මනටම බලමු මම මොනවාද මේ පාර සමයකට ගත්ත ඇඳුම් කියලා. මුලින්ම මෙන්න මේ බෑග් එකෙන් පටන් ගමු. ඉස්සෙල්ලම අපි බලමු මම ගත්ත ෂර්ට් බ්ලවුසස් දෙකක්. මේ ඒකෙන් එකක් මං ගාව මේ වගේ ෂර්ට් බ්ලවුසස් තිබ්බේ නැහැ. ඒ හින්දා තමයි මම දෙකක්ම ගත්තේ. මේක පොඩ්ඩක් සී ත්‍රූ ගතියක් තියෙනවා ඇඳුමේ. ඇඳුම ඇඳට පස්සේ ඒ නිසා ඇතුළට අනිවාර්යයෙන්ම පොඩි টොප් එකක් ඇඳලා තමයි අඳින්න ඕන. මේකේ පිටිපස්ස මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. අත් දිග එකක්. මම මේ කලින් කිව්වා වගේ අන්නේ වගේ සී ත්‍රූ ගතියක් තියෙනවා මේ ඇඳුමේ. ඊළඟට ඒ ඩිසයින් එකෙන්ම ගත්තා එකම ඩිසයින් එක. මේක නම් පොඩ්ඩක් ලයිට් බ්ලූ වගේ කලර් එකක් තියෙන්නේ. ඒකත් ඒ වගේම අද්දික එකක්. මේ මැටීරියල් එක නම් අනිත් එකට වඩා ගොඩක් කම්ෆර්ටබල් මැටීරියල් එකක්. මේ දවස්වල රස්නේ පටන් ගන්නවනේ. ඒ නිසා කම්ෆර්ටබල් මේක ගොඩක් රස්නේ දවස්වලට අඳින්න. මම මේකේ මේ පිටිපස්සේ තියෙන පොඩි ඩිසයින් එකකටත් කැමතියි. ඒ නිසා තමයි ඒකෙන්ම දෙකක් මම සිලෙක්ට් කරගත්තේ. ඊළඟට මම ගත්ත ඒවට ඇතුළට අඳින්න පුළුවන් টොප්ස්. මේක වයිට් කලර් එකෙන් තමයි මම ගත්තේ. ඒකත් ලස්සනයි ගොඩක් ඒකට ඇඳම ඇතුළට. මේවා ලොකු ගාණක් උනේ නැහැ. හරි පොඩි ගාණක් තමයි උනේ මං හිතන්නේ මට මතක විදියට. කලින් ගත්ත බ්ලවුසස් දෙකට මැච් කරලා අඳින්න පුළුවන් විදියට තමයි මම මේ දෙක ගත්තේ. මේ ඊළඟ টොප් එක ඒ වගේ ඇතුළට අඳින්න පුළුවන් එකක්. මේක ගත්තේ මම ලයිට් බ්ලූ කලර් එකෙන්. ඒකත් හරිම ලස්සනයි. මම ගත්ත බ්ලවුසස් වලට මැච් කරලා අඳින්න පුළුවන් විදියට තමයි මම ඒවා සිලෙක්ට් කරලා ගත්තේ. ඊළඟට ගත්ත මම ඩෙනිම් ජැකට් එකක්. ඒකත් ක්‍රොප් টොප් සයිස් එකෙන් තමයි මම ගත්තේ. ගොඩක් දිග එකක් නෙමෙයි. මං ඒකේ අත කොට එකක් තමයි ගත්තේ. ඒකත් ඇඳම හරිම ලස්සනයි. ඇඟේ ගානටම නැතුව චුට්ටක් ලොකු වෙන්න තමයි මම සයිස් එක තෝරගත්තේ. රස්නේ දවස්වලට අඳින්න පුළුවන් හරිම කම්ෆර්ටබල් ඇඳුම් තමයි මම මේ පාර ගත්තේ. නැත්තම් හරිම අමාරුයි මේ දවස්වල ඇඳගෙන ඉන්න. සහ ඊළඟට මම ගත්තා මෙන්න මේ වගේ টොප් එකක්. ඒක ඔතනින් බෙල්ලට තමයි දාන්න තියෙන්නේ. සහ පිටිපස්ස ඕපන්. පිටිපස්ස ඕපන් කියන්නේ පිටිපස්සේ භාගයක් තමයි ඕපන් තියෙන්නේ. ඕක ඇඳම හරිම ලස්සනයි. ඒකේ දම්පාට කලර් එකෙන් තමයි මම ගත්තේ. ඊළඟට ඒ බෑග් එකේ තියෙන අන්තිම පීස් එක. ඒක ටී-ෂර්ට් එකක්. මෙන්න මේ වගේ black and white එකෙන් තියෙන ලස්සන ටී-ෂර්ට් එකක්. මේක ටිකක් ඇඟේ ගානට වගේම තියෙන එකක්. ලස්සනට ඩෙනිම් එකකට මැච් කරලා අඳින්න පුළුවන් මෙන්න මේක. ඒක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඊළඟට අපි බලමු ඊළඟ බෑග් එකේ මොනවද තියෙන්නේ කියලා. මම මේ පාර ස්කර්ට් එකක් ගත්තා. ගොඩක් දැන් ස්කර්ට්ස් ට්‍රෙන්ඩින් යනවනේ මේ දවස්වල. ඒ නිසා මමත් එකක් ගත්ත බලන්න. මේක වයිට් කලර් එකෙන් තමයි තියෙන නිසා මේකේ ලස්සන මේ වගේ බෝඩි ටේලින් එකක් තියෙනවා මෙන්න මේ විදියට. මේ ස්කර්ට් එක නම් මම ඇඳා මෙහි තිබ්බ අවුරුදු උත්සවයකට. මම මෙතන අයිනෙන් ඔයගොල්ලන්ට බලන්න ෆොටෝ එකක් දාන්නම් ෆිට් ඔන් එක කොයි වගේද කියලා. ඊළඟට මම ගත්තා කාගෝ පෑන්ට් එකක්. මෙන්න මේ කලර් එකෙන්. ඒකේ සයිඩ් එකෙන් තියෙනවා මෙන්න මේ වගේ පොකට් එකක් සහ යටින් මේක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. මම ඒකට නම් කැමති නැහැ. මම ඒක ගලවලා අයින් කරනවා. ඊළඟට ඒ වගේම තව කාගෝ පෑන්ට් එකක් මම ගත්තා කොළ පාටින්. හැබැයි මේකේ නම් මැටීරියල් එක වෙනස්. මේකේ මැටීරියල් එක අරකට වඩා කම්ෆර්ටබල්. ඒකේ ඩිසයින් එකත් පොඩි වෙනස්කම් තියෙනවා. ඒකෙත් අර වගේම බෙල් බොටම් එකක් වගේම තමයි. යටින් ඇඩ්ජස්ට් කරන්නත් පුළුවන්. මම ඒකෙත් ඇඩ්ජස්ට් කරන කෑල්ල ගලවලා අයින් කරනවා. මම ඒකට කැමති නැහැ. ලොකුවට අඳින තමයි මම චුට්ටක් කැමති. ඒ නිසා. next අපි බලමු මොකක්ද කියලා. ඊළඟට මම ගත්තා ඩෙනිම් එකක්. මේ ඩෙනිම් එකේ ෆිට් ඔන් එක හරිම ලස්සනයි. මම ආසම ටයිප් එකේ ඩෙනිම් එකක්. ඒකේ කලර් එකත් ගොඩක් ලස්සනයි. මම ගත්තේ මේකේ මීඩියම් සයිස් එක. මේ ඩෙනිම් එකත් අර බෙල් බොටම් එක වගේම ලොකු ඩෙනිම් එකක්. කකුල ලොකුවට තියෙන ඩෙනිම් එකක් සහ ඒකේ තියෙනවා මෙන්න මේ වගේ අයිනේ ඩිසයින් එකක්. මොකක්ද කියන්න මම දන්නේ නැහැ ඇත්තටම ඒකේ නම. ඒක ගොඩක් ලස්සනයි ඇඳම. මේ තියෙන ඩිසයින් එක නිසාම තමයි මම මේ ඩෙනිම් එක ගත්තේ.
ඒක හරිම ලස්සනයි ෆිටෝන් එක. තව ඩෙනිම් එකක් ගත්ත මම. ඒක ගත්තේ බ්ලැක් කලර් එකෙන්. ඒකත් හරිම ලස්සනයි. මෙන්න මේ වගේ ඇසිඩ් වොෂ් ඩෙනිම් එකක් තමයි ඒක. ඒකේ පුළුවන් තමන්ගේ ඉනේ ගානට ඇඩ්ජස්ට් කරගන්න. ඩෙනිම් එක ගොඩක් ලොකුයි වගේ නම් මේකේ තියෙන අන්තිම බටන් එක නැතුව ඊළඟ බටන්ස් දෙකට දාලා තමන්ගේ ඉනේ ගානට හදාගන්න පුළුවන්. මට පොඩ්ඩක් ලොකුයි මේක. ඒ හින්දා මේකේ මැද බටන් එකේ ගාන තමයි මගේ ඉනේ සයිස් එක. ඒ නිසා ඒ ගානට දැම්මන් පස්සේ මට ඉනේ සයිස් එක ගානට හදාගන්න පුළුවන්. තව මං ආස දෙයක් තමයි මේ ඩෙනිම් එකේ මේ දෙපැත්තෙන් පොඩි වයිට් කලර් එකෙන් ඩීටේලින් එකක් ගිහිලා තියෙනවා. ඒ නිසා ඒ ඩෙනිම් එක ඇඳලා පස්සේ හරිම ලස්සන ෆිටෝන් එකක් තියෙනවා. ඒ නිසා මං ඒකට ගොඩක් කැමතියි. මේ ඩෙනිම් එක මම ඉස්සෙල්ලාම පෙන්නපු ඩෙනිම් එකේම ඩිසයින් එක තමයි. ඒකේ මේකේ කලර් එක තමයි වෙනස් වෙන්නේ. කලින් එක ලයිට් බ්ලූ වගේ කලර් එකක් තිබ්බේ. හැබැයි මේකේ කලර් එක ටිකක් වෙනස්. ඒ ඩිසයින් එකම තමයි තියෙන්නේ. ඒ ඩිසයින් එකට මම ගොඩක් කැමතියි. ඒ නිසා තමයි කලර්ස් දෙකක්ම ගත්තේ එකම ඩිසයින් එකෙන්. මේකත් බෙල් ටයිප් එක තමයි කකුල තියෙන්නේ ටිකක් ලොකුවට. ඊළඟට අපි බලමු අන්තිම බෑග් එකට කලින් බෑග් එක. මෙතන තියෙන්නේ මම ගත්ත ෆ්‍රොක්ස් දෙක. එකක් මම මේ ඇඳන් ඉන්න ටී-ෂර්ට් එකේ පාටම ගවුමක්. මේ ෆ්‍රොක් එක නම් ෂෝට් ෆ්‍රොක් එකක්, දිග එකක් නෙමෙයි. මේකේ අත් දෙක දිගයි, අත් දෙක පෆ් ස්ලීව් එකක් වගේ තමයි තියෙන්නේ. අන්තිමට පොඩි බෑන්ඩ් එකක් වගේ තියෙනවා අතේ කොනට. ඊළඟට මේකේ පිටිපස්සේ තියෙනවා ලස්සන ඩිසයින් එකක් අපිට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් විදියට ලස්සනට තියෙනවා. මෙන්න මේ විදියට. සහ ෂිපර් එකක් තියෙනවා යටින්. ඊළඟට මම ගත්ත ලොන්గ్ ෆ්‍රොක් එකක්. ෆ්‍රොක්ස් දෙකයි මේ පාර මම ගත්තේ. මේකත් හරිම ලස්සනයි. අර විදිය පිටිපස්සේ ඒ වගේ තමයි ඩිසයින් එක. මේකේ නම් අත් නැහැ, පොඩි පටි දෙකක් තමයි තියෙන්නේ. පිටිපස්ස නම් අර කලින් එකේ තිබ්බ වගේම තමයි ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් විදියට ලස්සනට තියෙනවා. මේකේ ෆිටෝන් එකත් ගොඩක් ලස්සනයි. මේකෙත් පිටිපස්සේ මේ විදියට තියෙනවා බෑන්ඩ් එකක්. කලින් එකේ ෂිප් එකක් නේ තිබ්බේ. මේකේ තියෙන්නේ මෙන්න මේ වගේ ඇඩ්ජස්ටබල් බෑන්ඩ් එකක්. ඉතින් මේ ගවුමත් ගොඩාක් ලස්සනයි. දැන් තියෙන්නේ අපේ අන්තිම බෑග් එක බලන්න. ඊළඟට මම ගියා නයික් එකට. මේ පාර මට ඕනම කියලා හිතන දෙයක් තමයි මම ගන්න ගියේ. ස්ලයිඩ්ස් දෙකක් තමයි මම මේ ගත්තේ. ඉතින් මේක ගොඩාක් කම්ෆර්ටබල් කකුල් දෙකට. මේ පාර සමයකට මෙන්න මේ දේවල් තමයි මම ෂොප් කරේ. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. බයි.